මහරහතන් වහන්සේලා වැඩ සිටි පූජනීය තැනක් බලන්නයි අද අපි යන්නේ. අනුරාධපුරේ ඉඳන් මැදවච්චේට ඇවිත් මැදවච්චේ නගරේ ඉඳන් කිලෝමීටර් 1ක් පදවිය පැත්තට යනකොට විශාල ගල් තලාවක් තියෙනවා. පන්සල තියෙන මේ ගල් තලාව පාමුලින් මීටර් 500ක් විතර ඇතුළට යනකොට. බැස්සගල ගැන අපි මේට පෙර ඔබට විස්තර ගෙනාවා. ඒත් ඒ ගල්තලාව පාමුල තියෙන අරිහත් ලෙන ගැනත් සම්මුඛ චෛත්‍යය ගැනත් හඳුන්වා දෙන්නේ අද. භූමියේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක ගණනාවක් ශේෂව තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මිහිඳු මාහිමියන්ගේ හා දෙවන පෑතිස් රජතුමා හා සම්බන්ධ ජනප්‍රවාද ගණනාවකුත් තිබෙනවා. මෑතක් වනතුරු පසින් වැසී තිබූ සම්මුඛ චෛත්‍යය මේ වන විට කැණීම් කර නැවත මතු කර තිබෙන්නේ මේ අයුරින්. මේ ස්ථානයේ සිරිපතුරු ගල් හමු වී තිබෙනවා. මේ අනුරාධපුර යුගයේ නිර්මාණය වූවක් බවට පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. තවත් මත කීපයක් මෙම ස්ථානය හා සම්බන්ධ වී තිබෙනවා. ඔගොල්ලෝ මේ දකින්නේ ඉසින් බැස්සගල තියෙන පුරාණ චෛත්‍යය. මේකක් තියෙන්නේ ඒ භූමියම තමයි. මේක පහු කරලා තමයි අරහත් ගුහාවට යන්නේ. මේ බෝඩ් එකේ සඳහන් වෙනවා මෙතන මේ අරහත් ගුහාව කියලා. මේ අරහත් ගුහාවට යන පාර තියෙනවා. මේ තියෙන්නේ පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්ක පවත්තන සූත්‍රය ශ්‍රවණය කළා කියන චිත්‍රයක් තියෙන්නේ. මේක ගුහා චිත්‍ර සම්ප්‍රදායට අයත් වෙනවා. මේ බලන්න උඩ තියෙන්නේ ගුහාවක තමයි මේ චිත්‍රය ඇදලා තියෙන්නේ. මේ බරණැස ඉසිපතනේ මිගදාය භූමි ප්‍රදේශයේ තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ස්ථානය මෙතන කියලා තමයි මෙහිදී කියන්නේ. ඉතාම මනරම් භූමියක්. අධ්‍යාත්මික ශක්තියෙන් හෙබි ස්වභාව සෞන්දර්යයෙන් අනෝන සුවිශේෂී ස්ථානයක්. ඔබත් එන්න වැඳ පුදා ගන්න. ඒ අධ්‍යාත්මික ආශ්චර්යය දැක ගන්න.